ජපානයේ ලෝකයේ වඩාත්ම වැඩි වශයෙන් භූමිකම්පාවලට ගොදුරු වෙන රටවල් අතරින් එකක්. ජපානයේ පිහිට ඇත්තේ විශාල භූතැටි 4ක් ඡේදනය වන ස්ථානයකයි. එය පෘථිවියේ භූකම්පන සම්බන්ධයෙන් වඩාත්ම ක්‍රියාකාරී ප්‍රදේශය. ඒකක 6.0ක හෝ ඊට වැඩි අගයක ගෝලීය භූකම්පන වලින් 20%ක් පමණ එරට තුළ සිදුවන අතර භූකම්පන මාන වලින් සාමාන්‍යයෙන් සෑම මිනිත්තු 5කට වරක් යම් ආකාරයක සිදුවීමක් වාර්තා කරනවා. එබැවින් ජපානය එරට යටිතල පහසුකම් සහ ජනතාව ඒවට සූදානම් කර ඔවුන්ගේ ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීම සඳහා විශාල වශයෙන් ආයෝජනයක් මෙවන විට කර තිබෙනවා. ජපානයේ ගොඩනැගිලි ඉදිකිරීමේදී පවා භූකම්පනවලට ඔරොත්තු දෙන ආකාරයට සෑදිය යුතු බව නීතියේම සඳහන් වෙනවා. කෙසේ වුවත් නවතම විදෙස් වාර්තා සඳහන් කරන්නේ 3 ලක්ෂයක පමණ ජීවිත අහිමි විය හැකි ප්‍රබල භූමිකම්පාවක් ජපානයට ඇතිවීමට හැකියාව පවතින බවයි. ජපාන රාජ්‍ය වාර්තා උපුටමින් පළ කර ඇති එම වාර්තාවල දැක්වෙන්නේ සිදුවෙතැයි පැවසෙන භූකම්පනය රික්ටර් මාපක ඒකක 8.1 9 අතර ඉහළ අගයක් ගනු ඇති බවයි. මේ කම්පනය සිදුවීමේ සම්භාවිතාව 80%ක් තරම් ඉහළ අගයක් ගෙන ඇති බවද සඳහන් වනවා. පැසිෆික් වෙරළ තීරය ආශ්‍රිතව ඇතිවිය හැකි මේ භූකම්පනයෙන් ජපානයට සුනාමි අවදානමක් ඇතිවිය හැකි බවත් ගොඩනැගිලි විශාල ප්‍රමාණයක් විනාශ විය හැකි බවත් සඳහන් කෙරෙනවා. දැනට පුරෝකථනය කර ඇත්තේ මේ භූකම්පනයක් හරහා ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 2කට ආසන්න මුදලක් ජපානයට අහිමි වනු ඇති බවයි.